Hi guys, කොහොමද ඔයාලට? ඔන්න අදත් මම අරගෙන ආවා රසම රස මයොක්ක රෙසිපි වීඩියෝ එකක්. මුලින්ම අපි මයොක්ක හට්ටියකට දාලා වතුර දාලා ලුණු දාලා හොඳින් තඹ ගන්නවා. ඒ විදිහට හොඳින් තඹගත්ත මයොක්ක ටික තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපි පොල් සම්බෝල එක හදාගෙන ඉමු. මුලින්ම පංගෙඩියට රතු ලුණුයි නයකොච්චි දාලා හොඳින් කොටා ගන්නවා. ඊට පස්සේ ගම්මිරිසුයි ලුණු කොඩුව එකතු කරනවා. ඊට පස්සේ පොල් එකතු කරලා ආයෙම අපි හොඳින් කොටා ගන්නවා. අපි හදාගත්ත රසම රස පොල් සම්බෝලයකට අවසානයේ දෙහි එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්නවා. අපි රසට හදාගත්ත පොල් සම්බෝලය එක ඊට පස්සේ හොඳින් තැම්බුණු මයොක් එකට එකතු කරනවා. මේ තියෙන්නේ කටට සැරට හදාගත්ත රසම රස මයොක් එක. ඒකට මම චිකන් කරිත් ඇඩ් කරගන්නවා. ඇත්තරම ගොඩක් රසට තිබුණා. ඔයාලා try කරලා බලන්න. Thank you for watching. Bye bye.